ආයිබෝවන්. අද අපි යන්නේ වෙනස්ම විදිහේ ගමනක්. අපේ ඇහැට කොහෙත්ම පේන්නේ නැති ඒත් අපි වටේම හැම තැනකම නිහඬවම ක්‍රියාත්මක වෙන්න අරුම පුදුම ලෝකයක් ගැන කතා කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. අපේ ලෝකය පාලනය කරන හැඩගස්වන ඒ වගේම අපිට එදිනදා ජීවිතයට හිතාගන්නත් බැරි තරම් ලොකු බලපෑමක් කරන මේ සැඟවුණු ජීවීන් ගැන සම්පූර්ණ විග්‍රහයක් තමයි අද අපි ගෙනෙන්නේ. ඉතින් මේ අතිශය කුඩා ලෝකයේ ඉඳන් අපට පෙනෙන ලෝකයේ දක්වා සිදුවන දේවල් හරියටම තේරුම් ගන්න අපි දැන් සූදානම් වෙමු. අද අපේ විග්‍රහයේදී ප්‍රධාන කාරණා 4ක් ගැන අපි කතා කරනවා. මුලින්ම පියවි ඇසට නොපෙනෙන ජීවි ලෝකය ගැන කතා කරලා ඊළඟට ශුද්‍ර ජීවි කාණ්ඩ මොනවද කියලා බලමු. ඊට පස්සේ ඒ අය ආහාර මත ඇති කරන බලපෑම ගැනත් අවසාන වශයෙන් යීස්ට් වල තියෙන පුදුම සඝාත ක්‍රියාකාරීත්වය ගැනත් අපි කතා කරනවා. හරි. අපි අපේ පළවෙනි මාතෘකාවෙන් පටන් ගමු. ඒ තමයි පියවි ඇසට නොපෙනෙන ජීවි ලෝකය. සරලවම කිව්වොත් අන්වීක්ෂයක් නැතුව අපේ පියවි ඇහැට කිසිසේත්ම බලා ගන්න බැරි තරම් අතිශයින්ම කුඩා ජීවීන්ට තමයි අපි ක්ෂුද්‍ර ජීවීන් කියලා කියන්නේ. පුදුමේ කියන්නේ මේගොල්ලෝ නැති තැනක් මේ ලෝකේ ඇත්තටම නැහැ. අපි හුස්ම ගන්න වාතයේ පාවෙමින් අපි පාගන පස්යට අපි බොන ජලයේ ඒ විතරක් නෙවෙයි මේ වෙලාවෙත් අපේ සජීවී සිරුරු ඇතුලේ පවා මේ අය කෝටි ගණන් ජීවත් වෙනවා. මේක හරියට මහා අදෘශ්‍යමාන රාජධානියක් වගේ. මේ හැංගිලා තිබුණු ලෝකේ අපිට මුලින්ම හොයාගත්තේ කවුද කියලා අපි දන්නවද? ඒ තමයි ඇන්ටනි වෑන් ලීවන්හුක්. ඇත්තටම එයා තමන්ම හදාගත්තු අන්වීක්ෂකයෙකින් මේ නොපෙනෙන ජීවින්ව පළවෙනි වතාවට දැක්කේ නැත්තම් විද්‍යා ලෝකයේ මේ තරම් ලොකු පෙරලියක් වෙන්නේ නැහැ. ඉදා ඔහු ඒ අන්වීක්ෂණය බිලා බැලුවේ නැත්තම් මේ අරුම පුදුම ලෝකය ගැන දැනගන්න අපිට තව සෑහෙන කාලයක් බලන් ඉන්න වෙන්න තිබුණා. දැන් මෙතන තියෙනවා හිතාගන්න බැරි තරම් පුදුම හිතෙන කාරණයක්. සාමාන්‍ය ශුද්‍ර ජීවීන් බලාගන්න සාමාන්‍ය අන්වීක්ෂකයක් ඇති වුණාට මේ වෛරස් කියන කාණ්ඩය ඊටත් වඩා ගොඩක්ම කුඩායි. ඒගොල්ලෝ කොච්චර පොඩිද කියනවා නම් සාමාන්‍ය අන්වීක්ෂකයකින් කවදාවත් බලාගන්න බෑ. වෛරසයක් බලන්න නම් අති විශාල බලයක් තියෙන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂකයක්ම පාවිච්චි කරන්න වෙනවා. දැන් අපි යමු අපේ දෙවනි මාතෘකාවට. ඒ කියන්නේ ක්ෂුද්‍ර ජීවි කාණ්ඩ ගැන කතා කරන්න. මේ නොපෙනෙන සේනාව ඔක්කොම එකම જાතියේ අය නෙවෙයි. විද්‍යාඥයෝ මෙයාලව ප්‍රධාන කාණ්ඩ 4කට බෙදලා තියෙනවා. පළවෙනි එක තමයි බැක්ටීරියා. මේගොල්ලෝ පසේ වතුරේ ඉන්නව වගේම අපි කන කිරි මුදව ගන්න ක්‍රියාවලියටත් උදව් කරනවා. දෙවෙනි එක තමයි දිලීර. පාන් දවස් කීපයක් ගියාම හැදෙන පූස්, මියුකර්, ඒ වගේම යීස්ට් අයිති වෙන්නේ මේ කාණ්ඩෙට. තුන්වෙනි කණ්ඩායම තමයි ප්‍රොටෝසෝවා. ඇමීබා, පැරමීසියම් වගේ අමුතු හැඩ තියෙන ජීවීන් මේකට අයිති. අන්තිම කාණ්ඩේ තමයි ඇල්ගී. ක්ලැමිඩෝමොනාස් වගේ තමන්ගේ කෑම තමන්ම හදාගන්න පුණුවන් ස්වයංපෝෂී අය තමයි මේකට ඇතුළත් වෙන්නේ. අපේ තුන්වෙනි කොටස තමයි මේගොල්ලෝ අපේ ආහාර මත ඇති කරන බලපෑම. මේ නොපෙනෙන ජීවීන් නිකම්ම ඉන්නේ නැහැ. අපේ එදිනදා ජීවිතේ ඊටාම වැදගත් දෙයක් වෙන අපේ කෑම බීම එක මෙයාලා ලොකු සටනක් කරනවා. කෑම නරක වෙනවා කියන්නේ අපි හැමෝම නිතරම අත්දකින දෙයක් නේ. කෑමක් නරක වෙද්දී ඒකේ පාට වෙනස් වෙනවා, නරක ගඳක් එනවා, රහ වෙනස් වෙලා සමස්ත පෙනුමත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඇත්තටම මේ ක්ෂුද්‍ර ජීවීන් තමයි මේ විදිහට කෑම නරක කරලා දැන් මේක පරිභෝජනයට සුදුසු නැහැ කියලා අපිට අනතුරු අඟවන්නේ. මෙතනදී අපි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. මේ අයට ඉක්මනින් බෝ වෙන්න අවශ්‍ය කරන පරිසර තත්ත්වයන් මොනවද කියන එක. යම්කිසි තැනක හොඳට උණුසුම සහ තෙතමනේ තියෙනවා නම් අන්න එතන තමයි මේ අයට තමන්ගේ වර්ගය බෝ කරගන්න තියෙන හොඳම තෝතැන්න. තෙතමනේ තියෙන කෑම ඉක්මනින් නරක වෙලා යන්න ප්‍රධානම හේතුව තන්නේ ඒකයි. දැන් අපි අපේ අවසාන මාතෘකාවට හැරිමු. මේක තමයි යීස්ට් වල විශ්මිත ක්‍රියාකාරීත්වය. හැම ක්ෂුද්‍ර ජීවියෙක්ම කෑම නරක කරන්නේ නැහැ. සමහරව අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන්ම යීස්ට් කියන දිලීරය. මේක කොහොමද වෙන්නේ කියලා තේරුම් ගන්න අපි පුංචි පරීක්ෂණයක් හිතින් මවා ගමු. මෙහෙම හිතන්නකෝ. හිස් බෝතලයකට අපි සීනි ටිකක් දාලා ඒකටම යීස්ට් ටිකකුත් කලවම් කරනවා. ඊට පස්සේ ඒ බෝතලේ කටට බැලුන් බෝලයක් හයි කරලා ටික වෙලාවක් බලාගෙන ඉන්නවා. ඔන්න ටිකකින් අර බැලුම් ඉබේම පිම්බෙන්න ගන්නවා. ඇත්තට මෙතන වෙන්නේ පියවි ඇහැට නොපෙනෙන දැවන්ත රසායනික ක්‍රියාවලියක්. මේකෙන් බොහොම අපූර්වවට පැහැදිලි වෙනවා යීස්ට් වල පැසවීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵල දෙක. අර බැලුවම පිම්බෙන්න හේතු උනේ යීස්ට් මගින් සීනි මත ක්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවපු නිසායි. බේකරියේ තියෙන පාන් ගෙඩියක් ලොකුවට මෘදුවට පිපිලා එන්නේ අන්න ඒ වායුවට පින් සිද්ධ වෙන්න. ඒ වගේම තමයි මේ ක්‍රියාවලියේදී හැදෙන අනිත් අතුරු ඵලය වෙන එතිල් මධ්‍යසාරය. හිතලා බලන්න මේ පුංචි නොපෙනෙන ක්‍රියාවලියක් කොහොමද දැවැන්ත නිෂ්පාදන ක්‍රියාවලියකට දායක වෙන්නේ කියලා. ඇත්තටම පුදුමයි නේද?
ඉතින් අපි අද මේ විග්‍රහයෙන් කතා කළේ මහ දැවන්ත ලෝකයක ඊටම පුංචි බිදක් ගැන විතරයි. මේ අදෘශ්‍යමාන ක්ෂුද්‍ර ජීවීන් අපේ කෑම බීම පාන් කිරි විතරක් නෙමෙයි මුළු පරිසරයම වගේ පාලනය කරනවා. එහෙමනම් කිසිසේත්ම අපේ පියවියසට නොපෙනී මේ ලෝකයේ මේ විදිහට නිහඬවම හැඩගස්වන තවත් කොච්චරනම් සැඟවුණු බලවේග මේ විශ්වයේ ඇත්ත. ඒක ඇත්තටම අපි තවදුරටත් ගවේෂණය කරන්න ඕනේ, හොයලා බලන්න ඕනේ කාරණයක්. සිතා බලන්න අපි මේ දකින ලෝකයට වඩා නොපෙනෙන ලෝකය කොච්චරනම් බලවත්ද?